पुटिया जाऊंगा तेरे इश्क में गोते खाऊंगा ओ मन्नू मैं तो गया. හායි හැමෝම හොඳින් පරිස්සමෙන් ඉන්නවා කියලා හිතනවා. තවත් ලස්සන ට්‍රැවල් බ්ලොග් එකක් තමයි මේ ඔයාලත් එක්ක බෙදාගන්න හදන්නේ. අපි යන්නේ සෙන්ට්‍රල් ලන්ඩන් වල තියෙන ලස්සන තැන් කිහිපයක් බලන්න. හැබැයි සෙන්ට්‍රල් ලන්ඩන් යන්න කලින් අයියට මැච් එකක් තියෙනවා. ඒක ඉවරුණාට පස්සේ තමයි අපි සෙන්ට්‍රල් ලන්ඩන් වලට යන්නේ. අපි යන්නේ අයියගේ යාළුවෙක් එක්ක ඩොක්ටර් අබ්දුල් එක්ක. එයා තමයි අපව මේ ගමන එක්කගෙන යන්නේ. සමහර විට එයා මේ vlog එක බලනවා ඇති. මේක මම වෙලාවක් කරගන්න යාට thanks කරන්න. Thank you so much Dr. Abdul. And then he's my friend, he's my best friend. We go everywhere, skiing together, cricket trip together. My wife, his wife, we go together. Holiday. මේ තියෙන අබ්දුල්ගේ අයියලා ගෙදර මැච් එක පටන් ගන්න තව වෙලා තියෙන නිසා අපි එහෙත් ටිකක් වෙලා ඉඳලා තමයි ගියේ. You need to see this place and often people are දැන් වෙලාව 6:00 විතර ඇති. මැච් එක පටන් අරගෙන තියෙන්නේ. දවල් කාලා ආපු ගමන් නිසා එයාලා කෑම ගෙනන් දීලා තිබුණේ. අයියලා ගෙව තියලා මම මැච් එක බලන ගමන් කෑම ගත්තා. දැන් තමයි vlog එකේ ලස්සනම ටික පටන් ගන්නෙ. අපි දැන් ඉන්නේ සෙන්ට්‍රල් ලන්ඩන් වල. A1203. Leeds Exxon 1795 and 700 7W. Weekends with OJ. No matter. ඔයාලට පේනවා ඇති ඔය ඈතින් තියෙන බිල්ඩින් එක. ඒකේ නම ෂාඩ්. ඒක තමයිලු යුරෝප් වල තියෙන උසම ගොඩනැගිල්ල. ඒක මීටර් 310ක් විතර උසයි කියලා තමයි ඉන්ටර්නෙට් එකේ තිබුණේ. I very like so much. You walk there, very nice. When you go that side. This is your. මේ තමයි අපි ගොඩක්ම ආසුන තැන වගේම ගොඩක්ම ලස්සන තැන. ඔය රෝස පාට පේන ලන්ඩන් අයි එක රිවර් එක තියෙන ඔය වගේ බිල්ඩින් වල කලර්ෆුල් ලයිට් එක පුදුම ලස්සන view එකක් තමයි රැට තිබුණේ. So here we take pictures from Anything else for you? That's it? You have everything here also. Inside it is no. yeah, we're gonna find when we go walk that way towards Buckingham Palace. That is. ළඟට අපිට බලා ගන්න පුළුවන් උනේ බිග් බෙන් කියන ඔය උස ඔරලෝසු කණුව. ඒ වගේම නිතරම රතු පාට බස් එහා මෙහා යනවා. සිටි එක ගොඩාක් පිසි රෑ කියලා වෙනසක් නැහැ. දැන් වෙලාව 11 විතර ඇති. You made mistake. You bring your coat. I will put the coat there. House of Parliament, Buckingham Palace ඒ වගේ දේවලුත් බලාගත්තා. හැබැයි එළියෙන් අපිට ඒව යන්න බැරි වුණා. රෑ නිසා ඒව වහලා තිබුණේ. ඉතින් මේ හැමදේම බලන ගමන් ලස්සන එක්ස්පීරියන්ස් එකක් වගේම ලස්සන මතක ගොඩක් එකතු කරගත්ත මේ ආපු ගමනේ. Oh yes, this person, yeah.
office building. During the day, from there they stand their guard, King's Guard. Yeah, during normal day, they come stand here and there. Some people take pictures. From here you go further down, you open the Buckingham Palace. So during the day this gate open and you can go through and into there. This is old war office. Yeah, it's not like back in the days it was old war and office. But now I think it's more offices. ඔය තියෙන්නේ අර අපි ෆොටෝස් වලත් එහෙම දැකලා තියෙන රෙඩ් ටෙලිෆෝන් බොක්ස් මම දැකලා තියෙන ගොඩක් අය වගේ ඉඳලා ෆොටෝස් ගහලා තියෙනවා. आधा तेरा इश्क आधा मेरा ऐसे हो पूरा चंद्रमा ओ तारा तेरा एक तारा मेरा ඉතින් අපි බලන්න පුළුවන් ඔක්කොම ටික බලලා ගෙදර යන ගමන් අන්තිමට මට හිතුණා මම මොන හරි පොඩි දෙයක් ගන්න ඕනේ මේ ආපු ගමන මතක් වෙන්න කියලා. ඉතින් මේ වගේ ෂොප් දිගටම තිබුණා. ඒකේ තියෙනවා ලස්සනට මතක් අපිට මතක තියාගන්න පුළුවන් souvenirs, hats, ඇඳුම් ගොඩක් ටෙඩීස්ලා ටොයිස්ලා එක ජාති තිබුණා. මම ගත්තේ පෙන්නන එක ලස්සනයි. ඒකේ තිබුණා ලන්ඩන් අයි එක, ෂාර්ඩ් එක, බ්‍රිජ් එක, ඒ වගේ ප්‍රසිද්ධ තැන් ටික දාලා තමයි මේක හදලා තිබුණේ. ඉතින් දැන් රෑ වෙලාව 2යි. අපි ගෙදර එන්න පිටත් වුණා. අපිට ගෙදර එන්නත් පැය කමාරක් දෙකක් විතර යනවා. ඉතින් එහෙම තමයි අපේ ලන්ඩන් ට්‍රිප් එක ඉවර වුණේ. ඉතින් ගොඩක් සතුටුයි, ලස්සන මෙමරීස් එකතු කරගත්තා. තවත් ලස්සන vlog එකකින් හමු වෙමු. බයි.